මනස සංසුන් කිරීම සඳහා ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. එහෙමත් නැත්නම් හාන්සි වෙලා ඔබට මේ අභ්‍යාසය කරන්නත් පුළුවන්. ඔබ සැහැල්ලුවෙන් ඒ කැමති ආකාරයකට අසුන් ගන්න හෝ හාන්සි වෙන්න ඔබට දැන් පුළුවන්. දැන් ඔබ හිමින් සැරේ S2 පියාගන්න. දැන් ඔබ හොඳ ගැඹුරු හුස්ම 3ක් ගන්න. හොඳ හුස්ම ඉහළට ගන්න. හෙමින් සැරේ හුස්ම පහළට දාන්න. අවස්ථා 3ක් මේ දේ කරන්න කිසිම කලබලයකින් තොරව. ඒ හුස්ම ගැනීමේ අභ්‍යාසය කරගෙන යන මොහොතේ ඔබ අවට ඇසෙන ශබ්ද ඔබ ලොකු අවධානයක් දෙන්න යන්න එපා. ඔබ සැහැල්ලුවෙන් ශබ්දයක් ඇසුණත් ඒ ශබ්දය ඇසුණා ඔබ නැවත ඔබගේ කාර්යය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබට ඇසෙන වෙනත් ශබ්ද, අමීරි ශබ්ද කිසිම දෙයක් කෙරෙහි ඔබ තරහවක්, කේන්තියක් ඇති කරගන්න යන්නත් එපා. කිසිම ශබ්දයක් නැති තැනක මේ දේ කරන්න ඕනේ කියලා දැඩි සැලකිල්ලකින් ඔබ ඉන්නත් එපා. ඔබට ඒ වගේ කුමන ආකාරයේ ශබ්දයක් ඇසුණත් ඔබ ඒක ඇහුණ කියලා අවධානය යොමු කරලා ඒ වගේම අනිත් පැත්තට ඔබ මේ කරන හුස්ම කෙරෙහි කාර්යය කෙරෙහි අවධානය යොමු කරන්න. දැන් ඔබ ගැඹුරු හුස්ම 3ක් ගත්තට පස්සේ ඔබ ඔබගේ හිත යොමු කරන්න ඔබගේ කකුල් දෙකට. ඔබගේ කකුල් වලට දැනෙන බරක් තියෙනවද? වේදනාවක් තියෙනවද? අපහසුවක් තියෙනවද? සැහැල්ලුද? මේ මොන දේ තිබුණත් ඔබ නැවත හිතින් හිතන්න ඔබගේ තියෙන සැහැල්ලුව තවත් වැඩි වෙනව කකුල් දෙකේ දනසෙන් පහළ කොටස සැහැල්ලු වෙනවා. පීඩාවක්, වේදනාවක්, කැක්කුමක් තිබුණා. සැහැල්ලුවට පත් වෙන්න පටන් ගන්නවා කියලා ඔබ මනසින් මෙනෙහි කරා. දැන් ඔබගේ අවධානය තියෙන්නේ ඔබගේ හිත යොමු කරලා තියෙන්නේ ඔබගේම කකුල් දෙක දන හිසෙන් පහළ කොටසකට. මාංශ පේශීන් සැහැල්ලු වෙන බව ඔබට දැනේවි ටිකෙන් ටික. ඔබ හිතින් හිතන්න ඔබට දැන් සැහැල්ලුවක් දැනෙන බව. අත්විඳින්න සූදානම් වෙන්න ඔබට ටිකෙන් ටික සැහැල්ලුව දැනෙන බව. එහෙමම දනහිස ප්‍රදේශයෙන් ඉහළ කලවා දෙක දක්වාම ටිකෙන් ටික සැහැල්ලුව පැතිරෙන බව ඔබ හිතින් හිතන්න පරිකල්පනය කරන්න දැනෙන සංවේදනවලට ඔබ අවධානය යොමු කරන්න. දැන් ඔබගේ කකුල් දෙකේ කලවා දෙක දක්වාම දැන් පහළ සිට ටිකෙන් ටික සැහැල්ලු වෙමින් ඔබට ලොකු සනීපවත් සුවපහසු බවක් ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා. දැන් ඔබ සැහැල්ලුයි. දැන් ඔබ සැහැල්ලුව කරා ගමන් කරද්දී ඔබට දැනෙන සනීපවත් බව ටිකෙන් ටික වැඩි වෙනවා. දැන් ඔබ අවධානය යොමු කරනවා ඔබගේ ඉන ප්‍රදේශයට දැනෙන සැහැල්ලුව ඔබ ටිකෙන් ටික අත්විඳින්න. ඉන ප්‍රදේශයේ කිසිම පීඩාවක්, අවහිරයක්, වේදනාවක් නැති බව ඔබට ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා. තියෙන පොඩි පොඩි අපහසුතා පවා ඉවත් වෙනවා. නොසලකා හැරෙන්න පුළුවන් මට්ටමට පත් වෙන බව ඔබට දැනේවි. දැන් ඔබ සැහැල්ලු වෙන්න ටිකෙන් ටික සැහැල්ලුව කරා ගමන් කරන්න උත්සාහ කරන හැම වාරයකම හුස්ම ගන්න හැම වාරයක් පාසා ඔබට දැන් දැනෙන්නේම සැහැල්ලුවක්. ඔබට දැනෙන්නේම සුවපහසු බවක්. හිතේ පීඩාවන් සියල්ල ඉවත්
තුනා වගේ ඔබට ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා. ඔළුවේ ලොකු බරක් ඉවත් වෙනවා වගේ ටිකෙන් ටික දැනෙන්නත් පටන් ගනී. දැන් ඔබගේ ඉන ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙලා තියෙද්දී ටිකෙන් ටික දැන් ඉහළට ශරීරයේ සැහැල්ලුව දැනෙද්දී උදරය යටිබඩ ප්‍රදේශය සැහැල්ලු වෙනවා. යටිබඩ ප්‍රදේශයේ සිට උදරය ප්‍රදේශය දක්වාම දැන් සැහැල්ලුව ටිකෙන් ටික පුළුල් පරාසයක් තුළ පැතිරෙන බව ඔබට දැනෙනවා. කකුලේ ඇඟිලි තුඩුවල සිට ඉහළට සැහැල්ලු වෙමින් ඇවිල්ලා දැන් ඔබගේ උදරය ප්‍රදේශය දක්වාම සැහැල්ලුයි. දැන් ඔබට දැනෙන මේ සැහැල්ලු සුව පහසුව නිදහස් භාවය දැනෙනවත් එක්කම ඔබගේ ඇස්වලට නිදිමත ගතියක් වගේ ස්වභාවයක් නැත්තම් සැහැල්ලු බව නිසා ඔබට දැනෙන සැනසෙල්ල සුව පහසුව හොඳින් අත්විඳින්න පුළුවන් මොහොතක් බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොත දැන් ඔබ සැහැල්ලු. දැන් ඔබ ඔබගේ උදරය ප්‍රදේශයේ සිට ඔබගේ පපුව ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙන බව. මාංශපේශීන් ටිකෙන් ටික ශරීරයේ සැහැල්ලු වෙමින් සනීපවත් සුවපහසු බවක් ඔබට හැඟෙන බව. ඔබට හිතින් හිතන්න ඒ වගේම ශාරීරික වශයෙන් ඔබට අත්විඳින්නත් මේ වෙනකොට පුළුවන්. දැන් ඔබගේ ශරීරය ටිකෙන් ටික තව තවත් සැහැල්ලු වෙනවා. ඔබගේ මනස තව තවත් සැහැල්ලු සුව පහසු තත්ත්වයකට පත් වෙනවා. දැන් ඔබ සැහැල්ලු වෙමින් තව තවත් ගැඹුරු සැහැල්ලුවක් කරා ගමන් කරද්දී හිතට දැනෙන්නේ සනීපවත් බවක්. මගේ කටහඬ කෙරෙහි ඔබ අවධානය යොමු කරගෙන මේ මොහොතේ සිට තව තවත් ඉදිරියට මේ සැහැල්ලු වීම හරහාම ඔබගේ හිත පවත්වගෙන යන්න අවශ්‍යයි. එතකොට ඔබට දැනෙනවා දැන් ඔබගේ හිතේ තියෙන බරගති සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. ආතතිය ටිකෙන් ටික ඉවත් වෙලා යම්කිසි සැහැල්ලු තත්ත්වයකට ඔබ පත් වෙන බව ඔබට දැනෙනවා. ශරීරයේ අභ්‍යන්තරික රසායනික ක්‍රියාවලීන්ගේ සමතුලිතභාවය ටිකෙන් ටික ඇති වෙන්න පටන් ගනිද්දී ඔබට දැනෙන්නේ සනීපවත් බවක්. ඔබට දැනෙන්නේම සුවපහසු බවක්. දැන් ඔබගේ පපුව ප්‍රදේශය දක්වාම තියෙන සැහැල්ලුව ටිකෙන් ටික ඔබගේ උරහිස් දක්වා ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් සැහැල්ලුවට පත් වෙනවා. මාංශපේශීන් හොඳින් සැහැල්ලු වෙනවා. දැන් උරහිස් දෙකම සැහැල්ලු. උරහිස් දෙකම සැහැල්ලු වෙනවා. දැන් ඔබගේ උරහිස් වලට දැනෙන සනීපවත් බව, සුව පහසු බව අත්විඳිත්තිම උරහිසේ සිට අත් දෙකේම වැල මිටර් ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙනවා. දැන් ඔබට දැනෙනවා ඔබගේ අත් දෙකේ උරහිස්වල සිට වැල මිටර් ප්‍රදේශය දක්වාම සැහැල්ලුවට පත් වෙනවා. දැන් අත් දෙකේ ඒ ප්‍රදේශයේ මාංශපේශීන් හොඳින් සැහැල්ලු වෙද්දී ලොකු නිදහස් භාවයක්, සුව පහසු භාවයක්, සැනසිලිදායක භාවයක් දැනෙද්දී වැල මිටර් ප්‍රදේශයේ සිට අතේ ඇඟිලි දක්වාම සැහැල්ලු වෙනවා. දැන් ඔබගේ අතේ ඇඟිලි දක්වාම සම්පූර්ණයෙන්ම අත් දෙකම සැහැල්ලුයි. දැන් අත් දෙක කොච්චර සැහැල්ලුවට ඔබගේ හිතින් ඔබ පත් කරලද කියනවා නම් අත්වල වේදනාවක් අපහසුවක් දැනෙන්නේ නැති තරම්. ඒ වගේම ටිකෙන් ටික ඔබ මේ සැහැල්ලුව කරා ගමන් කරද්දී අත් දෙක තියේද නැද්ද කියලාවත් දැනෙන්නේ නැති තරමට අත් දෙක සැහැල්ලු වෙනවා. අත්වල බරක් අපහසුවක් වේදනාවක් දැනෙන්නේ නැති තත්ත්වයක් කරා ඔබ ගමන් කරනවා. ඒ වගේම අත් දෙක විතරක් නෙමෙයි. ඔබට දැන් ශරීරයේ කකුලේ ඇඟිලි දක්වා ප්‍රදේශයත් කිසිම බරක් අපහසුවක් වේදනාවක් නැති කලාපයක් බවට පත් වෙනවා. ශරීරයේ තරමට සැහැල්ලු වෙද්දී ශරීරය ගැන හැඟීමක් ඔබට මේ මොහොතේ නැති මට්ටමකට ගියා වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ
මුළු ශරීරයම රුධිරය හොඳින් ගමන් කරනවා. ඔක්සිජන් හොඳින් ගමන් කරනවා. ශාරීරික ක්‍රියාකාරීත්වය නිරෝගිමත්ව කාර්යක්ෂමව සිද්ධ වෙන මොහොතක් නිසා ඔබට ලොකු සනීපවත් බවක්, සුව පහසු බවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් ඔබ සැහැල්ලුයි. දැන් ඔබගේ අත් දෙක කකුල් දෙක සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙලා තියෙනවා. දැන් ඒ සැහැල්ලු බව අත්විඳිනවත් එක්කම ඔබ අවධානය යොමු කරන්න ඔබගේ බෙල්ල ප්‍රදේශයට. ඔබගේ බෙල්ල ප්‍රදේශය මාංශපේශීන් සැහැල්ලු වෙති. ලොකු නිදහසක් ඔබ අත්විඳිනවා තව තවත්. ඒ නිදහස් වූ පහසුභාවය අත්විඳිනවත් එක්කම ඔබගේ මුහුණ ප්‍රදේශයට අවධානය යොමු කරද්දී නාසය තොලකට කම්මුල් සැහැල්ලු වෙනවා. බෙල්ල ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු බව දැනෙන්න දැන් ඔබගේ ඇස්වලට දැනෙන්නේ ටිකක් බර ගතියක්, නිදිමත ගතියක්, සැහැල්ලුව නිසා දැනෙන සුවපහසු බවක් ඔබට ටිකෙන් ටික දැනෙන්න ගන්නවා. මේ මොහොතේ සිටත් ඔබ මගේ කටහඬට හොඳ අවධානයක් යොමු කරනවා. වෙනත් ශබ්ද කොතෙක් ඇසුණත් ඔබේ කිසි දෙයකට අවධානය යොමු කරන්න ඒ ශබ්ද ඔස්සේ ගමන් කරන්න යන්නේ නැහැ. ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඔබ මේ මොහොතේ සිට අවධානය යොමු කරන්නේ මගේ කටහඬට විතරයි. කටහඬ කෙරෙහි අවධානය යොමු කරගෙන ඔබ සැහැල්ලුව කරා ගමන් කරන්න දැන් ඔබට දැනෙනවා ටිකෙන් ටික ඔබට පාවෙන වගේ තරම් මානසික සැහැල්ලු ස්වභාවයක්, සනිපවත් බවක්. ඒ දැනෙන්නේ ඔබට හිතේ තියෙන බරගතිය, පීඩාව අඩුවීම නිසා දැනෙන සනීපවත් බව, සුවපහසු බව ඔබට එක් විදිහට හැඟෙන්න දැනෙන්න පුළුවන්. ඒව ගැන ඔබ වැඩි හිතන්න යන්නේ නැහැ. නමුත් ඔබ ශරීරය සැහැල්ලු කරලා මගේ කටහඬ කෙරෙහි අවධානය යොමු කරද්දී ඔබට නිතැතින්ම ඒ සනීප සුවපහසු බව අත්විඳින්න අවශ්‍ය පරිසරය ශරීරය තුළ, මනස තුළ නිර්මාණය වෙනවා. ඔබ ඒ විශ්වාසයෙන් මේ සැහැල්ලුව කරා තව තවත් ගමන් කරනවා. දැන් ඔබ සැහැල්ලුයි. දැන් ඔබට දැනෙනවා ඔබගේ ඇස්වලට දැනෙන සනීපවත් බවත් එක්ක එහි බැඹ නළල ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙනවා. නළල ප්‍රදේශය දක්වාම සැහැල්ලු වෙද්දී ඔබට දැනෙනවා ඒ එක්කම හිස ප්‍රදේශය සම්පූර්ණයෙන්ම දැන් සැහැල්ලු වෙනවා. හිස ප්‍රදේශයේ නළල ප්‍රදේශය ඇහි බැඹ ඇස් දෙක මේ ප්‍රදේශයන් සැහැල්ලු වෙනවත් එක්කම ඔබට දැනෙනවා ඔළුවේ ලොකු බරක් නිදහස් වුණා වගේ හැඟීමක්. මේ නිදහස් වුණ බර ඔබ ඔළුවට පටව ගන්න නැතුව ඉන්න ඔබගේ කැමැත්තක් හිතේ ඇති වෙනවා. ඒ ඔබ මේ මොහොතක් සැහැල්ලුව විඳනම් ජීවිත කාලෙම මේ සැහැල්ලුව යම් තාක් දුරකට ඔබ පවත්වා ගන්න පුළුවන් නම් කොච්චර සමීපවත් බවක්, සුව පහසු බවක්, නිරෝගීමත් බවක් දැනේද කියලා ඔබට මේ මොහොතේ සිහි වෙන නිසා. දැන් ඔබ සැහැල්ලුයි. දැන් ඔබගේ හිසේ සිට දෙපතුල දක්වාම සැහැල්ලු වෙලා තියෙනවා. දැන් ඔබට කිසිම ආකාරයක පීඩාවක් අපහසුවක් දැනෙන්නේ නැහැ. තිබුණ අපහසුතා සියල්ල ටිකෙන් ටික ඉවත් වෙනවා. දැන් ඔබ නැවතත් ගැඹුරු හුස්ම 3ක් අරගන්න. හොඳ හුස්මක් අරගෙන හිමින් පහළට දාන්න. අවස්ථා 3ක් හුස්ම හොඳින් අරගන්න සහ පහළට දාන්න. හොඳ හුස්ම 3ක් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් පසු දැන් ඔබට දැනෙන සනීපවත් බව තව තවත් වැඩි වෙන බව දැනෙනවා. හිතට ලොකු සහනයක් දැනෙනවා. මානසික වශයෙන් දැනෙන නිදහස් භාවය, සුව පහසු භාවය ඔබ අත්විඳගෙන පියවරින් පියවර ගමන් කරනවා.
දැන් ඔබ අවධානය යොමු කරනවා ඔබගේ මුළු ශරීරයේම තියෙන සැහැල්ලුව. කොච්චර නිදහස් භාවයක්, සුවපහසු භාවයක් මේ මොහොතේ ඔබට අත්විඳින්න සලස්සලා තියෙද කියන එක. ඒ වගේම හිතට දැනෙන සනීපවත් බව, ඇස් වලට දැනෙන නිදහස් සුවපහසු භාවය ඔබ දැන් අත්විඳිනවා. අපට පරිසරයේ මොන දේ වුණත්, කොතරම් ශබ්ද තිබ්බත් ඔබ මේ මොහොතක් කොච්චර නිදහසේ ගත කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගත්තද කියලා ඔබ මෙනෙහි කරලා ඒ ගැන ඔබ සතුටු වෙන්නේ. බාහිර වෙනත් කිසිම දෙයක් ගැන මේ මොහොතේ හිතන්න යන්නේ නැහැ. හිතුණත් ඒ හිතුණ දේ ගැන දැනගෙන ඔබ ඉක්මනින්ම ආපහු ඔබ මේ කරන අභ්‍යාසය වෙත යොමු වෙනවා. දැන් ඔබට සැහැල්ලු සුව පහසු බවක් දැනෙද්දී ඔබ බොහෝම නිරෝගිමත්ව, ඔබ බොහෝම සුව පහසුව දැන් මේ මොහොතේ ගැඹුරු සහනයක්, ගැඹුරු සුව පහසුවක්, ගැඹුරුම මානසික සැහැල්ලුවක් අත්විඳිනවා. දැන් ඔබට දැනෙන මේ සහනය, සුවපහසුව, සැනසිලිදායක භාවය අත්විඳින්න ඔබට තව තවත් මේ සැහැල්ලුව කෙරෙහි අවධානය යොමු කරගෙන ගැඹුරට ගමන් කරන්න හිතෙනවා. දැන් ඔබ සැහැල්ලුයි. දැන් ඔබ නිරෝගිමත්. ඔබගේ හිතට දැනෙන සැහැල්ලුව, සනීපවත් බව ඔබ මේ විදියට අත්විඳිද්දී ඔබගේ නින්දේ ප්‍රශ්න ගැටලු පවා ඉවත් වෙනවා. හිසේ කැක්කුම් ආතති සියල්ල ඉවත් වෙනවා. ඔබගේ තිබුණ තරහව, කලකිරීම, වෛරය, මේ සියලු ඍණාත්මක සිතුවිලිත් ඔබගේ වතුරට ගහගෙන ගියා වගේ මොහොතකට හෝ ඉවත් වෙලා ගියා. ඔබ ඒක පවත්වාගෙන යාම හරහා ඔබ තව තවත් මේක ප්‍රගුණ කිරීම හරහා ඔබගේ මානසිකත්වය තව තවත් ඉහළට නංව ගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබ මේ මොහොතේ ලොකු සැහැල්ලුවක්, සනීපවත් බවක් අත්විඳිනවා. දැන් ඔබට දැනෙනවා ඔබට දැනෙන නිදහස් භාවය කොතරම් සුවපහසු භාවයක්, සනීපවත් භාවයක් අත්විඳිනවද? කොතරම් සැහැල්ලුවක් අත්විඳිනවද? ඔබට මේ මොහොතේ තව තවත් ගැඹුරට මේ සහනය අත්විඳින්න අවශ්‍යයි කියලා හිතෙනවා. දැනෙනවා, හැඟෙනවා. ඔබ ඒ නිසා තව තවත් ඔබගේ හුස්ම කෙරෙහි දැන් අවධානය යොමු කරගෙන ඔබට මේ අභ්‍යාසයේ දිගටම කරගෙන යන්න පුළුවන් කිසිම අපහසුවකින් ගැටලුවකින් තොරව. දැන් ඔබ සැහැල්ලුවෙන් හුස්ම වෙත අවධානය යොමු කරගෙන මොහොතක් මේ අභ්‍යාසයේ නිරතවෙන්න. ඔබගේ හුස්ම ඉහළට ගනිද්දී ඔබ අවධානය යොමු කරන්න හුස්ම ඉහළට ගන්නවා කියන එක පිළිබඳව. ඒ වගේම ඔබ හෙමින් හුස්ම පහළ දාද්දී ඔබ අවධානය යොමු කරන්නේ හුස්ම පහළට යනවා කියන සිතුවිල්ල එක සම්බන්ධ වීමත් එක්ක. දැන් ඔබට දැනෙනවා සනීපවත් සෝපහසු බව පත්විඳ වගේම දැන් ඔබට තව මොහොතකින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න හැකියාව තියෙනවා. දැන් මේ මොහොතේ ඔබ හිතන්න ඔබ නැවත ඔබගේ අත්වල කකුල්වල තියෙන සැහැල්ලු බව සාමාන්‍ය තත්ත්වයට පත් කරලා මුළු ශරීරයම සැහැල්ලුවෙන් ඉඳවලා ඔබ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕන කියන සිතුවිල්ලත් එක්ක හිතන්න සැහැල්ලුවෙන් මිදෙන්න සූදානම් වෙන්න ඕනේ. තව සුළු මොහොතකින් ඇස් අරින්න සූදානම් වෙන්න ඕනේ. ඒ සැහැල්ලු සෝපාස් බවෙන් මිදෙද්දී බොහෝම නිදහස්, නිස්කලංක, සනීපවත් මොහොතක මේ ගත කරපු මොහොත
අත්විඳ වගේම සැහැල්ලුවෙන් පසුවත් මේ සනීපවත් සූපාස් බව පවත්වාගෙන යන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබට ඒ සඳහා හුරුවක් තියෙනවා කියන විශ්වාසයෙන් ඔබ සැහැල්ලුවෙන් මිදෙන්න සූදානම් වෙනවා. දැන් මම 3 සිට 1 දක්වා ගණන් කරද්දී ඔබට හැකියාව තියෙනවා සැහැල්ලුවෙන් මිදිලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා S2 හෙමින් අරින්නට. 3යි හිසේ සිට දෙපතුල දක්වාම ශරීරය සැහැල්ලුවෙන් මිදෙන්න සූදානම් වෙනවා. කිසිම අපහසුවකින් තොරව. 2යි මුළු ශරීරයම සැහැල්ලුවෙන් මිදිලා ඔබ දැන් ඇස් අරින්න ඕන කියන සිතුවිල්ලෙන් සූදානමින් ඉන්නවා. දැන් ඔබ ඇස් අරින්න සූදානම් වෙනවා. ඔබට ඇස් අරින්න පුළුවන් වෙනවා. සැහැල්ලුවෙන් මිදෙන්නත් පුළුවන් වෙනවා. 1යි දැන් ඔබට හෙමින් ඇස් අරින්න පුළුවන් කිසිම අපහසුවකින් ගැටලුවකින් තොරව. දැන් ඔබ හෙමින් ඇස් ඇරලා සාමාන්‍ය තත්ත්වයටපත් වුණාම විනාඩියක් දෙකක් සාමාන්‍යයෙන් අත් දෙක කකුල් දෙක ඔසවලා ඔබට හෙමින් සැරේ අභ්‍යාසය අවසන් කරලා ඔබගේ අසුනින් නැගිටින්න ඉවත් වෙන්න ඔබට හැකියාව තියෙනවා.